අකිල අපි අද කරන්න යන්නේ අපි දැන් ඉන්නේ අප්ටන් ටෙස්ට් සෙන්ටර් එකේ ඕවර් ද වෝටර් නේද? අප්ටන් ටෙස්ට් සෙන්ටර් එකේ ඉන්නේ. ඔයාට දැන් අද කීයද ටෙස්ට් එක තියෙන්නේ? 11:48 okay. අපි ඒකට දැන් පොඩ්ඩක් දුහලා බලමු තියෙන පාරේ. දුහන ගාම මම දැන් මොක් ටෙස්ට් එකක් නෙමෙයි ටෙස්ට් රූට් එකේ දුහනවා. ඒකේ තියෙන ට්‍රිකි ගැන මම ඔයාලට පැහැදිලි කරාගෙන යන්නේ එච්චරයි. ඔයාලට දන්නව දුහන්න ඒත් මම පොඩි සපෝට් එකක් ඒව ගැන කතා කරාගෙන මේ යනවා. ඒක උටරට ටෙස්ට් කරන වෙලාවේ ඒව මතකට එනවා නේද? ඒ විදිහට ඒක කතා කරලා දුහන්න. මේක පොඩ්ඩක් වෙනසෙන් පෙන්නනවා වගේ පේනවනේ. Okay. 30 minutes, okay. You will arrive at your destination at 11:19. After 80 yards, go right on the roundabout and take the fourth exit, A5027, Upton Road. ඔන්න දැන් ක්ලියර්ලි කිව්වා go right on the roundabout කියලා. දැනට මේ roundabout එකේ road work යන හින්දා අපි right lane එකට යන්න බෑ. ඒ right lane එක වහපු හින්දා අපි left එකෙන්ම proceed කරමු. නැත්තම් අපි අනිවාර්යෙන් go right on the roundabout කිව්වේ ගාම right lane එකට යන්න ඕන. right එකකින් එනයි බලනවා. ඇතුළ roundabout එකේ inner lane එකේ ඉන්නවා. දැනුත් අපි එහෙම ඉන්නවා. ඔන්න බලනවා එනයි බලනවා. shape නම් යන්න පුළුවන් නම් යනවා මේ. මෙයා signal දාන්න නැතුව නොදිය එනවා නේද මෙයාලා? okay යාට පොඩ්ඩක් පැටලුණා. okay අපි දැන් බලන්න right එකේ කවුද ඉන්නේ කියලා. තාම busy නේද? okay මොනවද හිතන්නේ යන්න තිබුණද? මමත් එහෙම දැනුත් යන්න තිබුණා නේද? එයා අතේ ඉඳලා මෙච්චර දුරට එන්නේ ඉස්සෙල්ලා අපිට යන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපි walk cross කරන්න පුළුවන් නම් ඒ වාහනේ එන්නේ ඉස්සෙල්ලා අපිට යන්න පුළුවන්. මේක දෙවෙනි exit එක, මේ ඉන්නේ third exit එක. third exit එකේ මේ yellow post එක එනවා නේද? ওই post එක ඉවරුණු ගමන්ම අපි signal එක දානවා. අන්න mirror signal ඔන්න කොහොම දානවා. left එකට ඇල කර ගන්නවා. දෝං ගාලා යනවා. අපිට අතන දාලා තිබ්බේ 30 speed limit කියලා. දැන් මේකෙන් හැරුණේ ගම සිග්නල් දානකොට speed limit ගැන හිතා ගන්න ඕන කිව්වා. හිතාගෙන හැරුණා නමුත් speed limit මොනවත් තිබුණේ නැහැ. ඒ හින්දා ආපු අර speed limit එකෙන්ම පියනවා. After 300 yards, turn left, Salak Lane. 300 yard වලින් left ගන්න කියනවා. normally මෙතන පාරවල් lane දෙකක් තිබුණොත් ඕක right කියලා කියවනවා අපි right lane එකට යනවා. මෙතන 30 පාර හින්දා 100 yard වලින් signal දානවා. 100 yard ආවද මේ okay mirror එක බැලුවා signal එක දැම්මා. ඉතින් speed එක හොඳටම අඩු කරගත්තා. ඔන්න signal දාලා හැරෙන්නකොටම බලා ගන්නවා speed limit මොනවද තියෙන්නේ කියලා. පොළොවෙත් ගහලා තිනවා. ඒ කියන්නේ පාරෙත් ගහලා තිනවා. lamp post එකෙත් ගහලා තිනවා 20 කියලා නේද? ඔන්න දැන් ඔලිය තියාගත්තා 20 කියලා. 20 speed limit නම් ළඟෙන් බොහෝම ගොඩාක් වෙලාවට repeat කරනවා. Akila, could you show me how you gonna open and close your side window, please? Very good, thank you. ඔන්න ওই වෙලාවේ අපිට showroom position එකක් වාහනේ දුහාගෙන ඉන්නකොට තමයි අහන්නේ. අහනකොට අපි safe නැත්තම් කරන්න එපා. ඒ මොනවද safe නෑ කියන්නේ? meeting traffic තව වාහනයක් කියනකොට අපි side දීගෙන ඉන්නකොට ওই වැඩ කරන්න යන්න එපා. roundabout එක ඇතුළේ ওই වැඩ කරන්න යන්න එපා. roundabout එක ළඟ වෙනකොටත් කරන්න යන්න එපා. traffic light එකක් කිට්ටු වෙනකොටත් ওই වැඩ කරන්න එපා. ඔයා safe වෙලාවේ comfy වෙලාවේ කරන්න. Turn left, Ford Road, then take the second right. repeat කරලා තියෙනවද මගෙන් speed එක. Then take the second right. turn left අරන් ඊට පස්සේ second right ගන්න කියලා මෙතන ඉඳන්ම කිව්වා. ආයි මොනවද කරන්න යන්නේ කියලා. ඒ අයි වේලාසනෙන් කියන්නේ නම් ළඟෙන්ම අපි කරන්න තියෙනවා කියලා. mirror බැලුවා රතු කාර් එකක් එනවා. ඒත් එක්ක බැලුවා ආයි මොනවත් නැහැ. ඔන්න දාගත්තා. shape. දැන් මෙතන අපිට කිව්වේ second right ගන්න කියලා. turn left
and then take the second right කිව්වා. ඔව් second right නම් තමයි යන්න ඕනද කොහේ කියලා දාන්නේ first right. first right එක මේ bus hold එකේ ඉවරනම එකක් එනවා. ඊට පස්සේ එන එක නම් ওই traffic light එක. mirror අපි right signal දාන අපි right එකට හැරෙන්න ඕන හින්දා center mirror right signal එක දැම්මා. reasonable close 30 speed limit පාරේ කොහොමද මේක 20 speed limit පාරේ 50 yards වලින් දානවා. නමුත් අපිට දාන්න බැරි වුණා. අතන පාරක් තිබුණේ හින්දා ඒ පාර පහුවිලා දැම්මා. අනිත් එක දැන් පාර තෙතයි නේද? වැහැලා. ඒ හින්දා අපි following distance එක ලොකුට තියාගන්න ඕන. අනිත් එක මේ අකිල මේ රතු පාට මිනි කූපර් එක තියෙනවද? අපි ඉස්සරහින් ඉන්නවහනේ. අපි පොඩ්ඩක් ළඟින් ඉන්නවද? ඔව්. අපි ඕක tire on tarmac වගේ ඉන්න ඕනේ නේද? ඒ මොනද tire on tarmac කියන්නේ? ටයර් එක සම්පූර්ණයෙන් පේන්න ඕන. පිටිපස්ස වීල් දෙකම සම්පූර්ණයෙන් පේන්න ඕන. ඒ වගේ ඩිස්ටන්ස් එකේ ඉන්න ඕන. ඒක වෙනසයි following distance එක වෙනසයි. following කියන්නේ දුහාගෙන ඉන්නකොට තියෙන distance එක තමයි ලොකුවට තියෙන්න ඕන වහි කාලේ නේද? double off කියලා කියනවා. ඒ කියන්නේ 2 second නෙමෙයි 4 second වගේ. ඔන්න රෙඩ් වුණාම ඔන්න බස් කාර්යය දැම්ම ඕන්න කි වැඩක් කරා. යන්න දාන්න පට තඩිලි ගලවා දාන්න ඕන. ඔන්න ට්‍රැෆික් ලයිට් එක රෙඩ් වුණා නම් ඒ වෙලාවට තමයි අපි දාන්න තියෙන්නේ. අය කියන්නේ අපි already past the traffic light. අපේ traffic light එක පහුවිලා අපි මැද wait කරාගෙන ඉන්නේ on coming traffic වලට cross කරලා යන්න right යන්න. ඒක traffic light රෙඩ් වුණාම අපි කොහොමද පාර මැදනේ ඉන්නේ? ඒ හින්දා අපි as soon as clear කරන්න ඕන. junction එක clear කරලා ඉන්න ඕන. අපිට ඊට පස්සේ traffic light අදාළ නැහැ. safe gap එක තමයි අදාළ. speed එක පොඩ්ඩක් වැඩි වුණා කියලා හිතනවද? අන්න ඇත්තටම වැඩි වුණා තමයි. ෆීල් වුණා නේද? ඒකනේ ස්පීඩෝමීටර් එක බලන්න ඕනේ කියලා නෑ. අපිට ෆීල් වෙනවා නේද? අපි දැන් වේගය යන්නේ කියලා මේ වගේ. ඔය වගේ කාර්ය ස්ලෝ කියලා දාලා තියෙනවා. මම ගොඩාක් අය කෝල් කරලා පැහුවා. මේ වෙන සිටිස් වල ඉඳන් ස්ලෝ කිව්වනම් අපි කොහොමද දුන්නේ? දැන් 20 මේ සත්තු පනිනවා ළමයි පනිනවා කියලා නේද? ස්ලෝ කියලා කිව්වනම් ඔයා maximum speed 20 නම් ඒකම already slow speed එක. ඒක කියලා නෙමෙයි 30 වුණත් එකයි 40 වුණත් එකයි. එතන 3යි අඩු කරගන්නේ. 17 වගේ යන්න. අනිත් එක slow කියලා තිබ්බනම් බලන්න පොඩ්ඩක්. මොකද හේතුව කියලා බොන්ට් එකක්ද? busy area එකක්ද? narrow road එකක්ද කියලා බලන්න. ඊට පස්සේ ඒකේ උනා තරමට slow කරගන්න. නිකන් ඔන්න ඔය වගේ empty පාරවල වෙලා slow කියලා තිබ්බනම් ලොකුවට ගන්න එපා. 3ක් අඩු කරගෙන යන්න. 3ක් අඩු කරලා 20 19 17 17 වගේ යන්නේ නේද? ඒ වගේ යන හරි එච්චරයි ඒකයි කියන්නේ. දැන් ඔන්න ස්පීඩ් ලිමිට් එක චේන්ජ් කරාද? අන්න 30 නම් ඔය 30 කනුනේ පස්සේ තමයි ස්පීඩ් එක වැඩි කරන්නේ. මෙතනින් ඉන්ස්ට්‍රක්ෂන් දෙකක් ලැබෙනවා. සක්නොමිකෙත් යනවා අකිල සමහර විටවල කඩලුත් කියනවා follow the sign motor කියලා කියයි. ඔන්න ඔය සුදු පාට බෝඩ් එකේ බලන්න ඒකේ මොලසි ලිවර්පූල් චෙස්ටර් දාලා තියෙන්නේ රයිට් සයිඩ් එකේ මෝටර් තියෙන්නේ ලෙෆ්ට් එකේ ලේන් 3ක් තියෙනවා කොහොම වුණත් ලේන් 4ක් ගියත් අපි ඉන්නේ ලෙෆ්ට් ලේන් එකේ තමයි අපේ මෝටරුත් තියෙන්නේ ලෙෆ්ට් ලේන් එකේ තුන ලෙෆ්ට් ලේන් එකේ වෙනවා මෙතන ගොඩක් අය ෆේල් වුණා you know අයි මෙතන වහගන්නේ යන්න පුළුවන්නේ මේ පාර වහන්න එපා කියලා හිතුවද එහෙමද මේ ලේන් එකට කොහෙන් ඉඳන් දෙන්නේ එන්න බෑනේ අතන කර්බ් එකක් දාලානේ තියෙන්නේ එහෙම එන්න බෑනේ. ඔයාලා පිටිපස්සෙන් තමයි එන්න ඕනේ නේද? ලෙෆ්ට් ගන්නගේ ලෙෆ්ට් එකෙන් තමයි එන්න ඕනේ. ඔන්න මේ තියෙන කොළ පාට ඊතලේ තියෙන ට්‍රැෆික් ලයිට් එක අපිට නෙමෙයි. අපි ඔතන ඕක රෙඩ් වුණොත් අපි යනවා. මේක තමයි අපිට. ඒක තියෙන්නේ අර පාරට. ඕකෙන් පොඩ්ඩක් පටල ගන්න එපා. tire on tarmac. හරි. Could you pull up on the left safe to do please? Mirror signal. Yeah, before the red car. Yeah, that's good. Leave enough room. ඔන්න ඔය වෙන කාර් එකක් තියෙනකොට එයා කියන්න ඕන leave enough room කියලා අපිට දැනගන්න ඕන අපි පොඩ්ඩක් දුවෙන් පාක් කරගන්න ඕන. Okay, that's fine. මෙතන ඇයි එයාලා pull up on the left කියලා අහන්නේ? ඔයා දැක්ක නේද මේ අකිල අපේ ලෙෆ්ට් එකේ පාරක් ඇවිල්ලා මේකට ජොයින්ට් වෙනවා. එතකොට මේ පාර තියෙන්නේ ළඟම තියෙන්නේ නේද?
අපි හොම බ්ලයින්ඩ් ෂොට් එක බැලුවා ඔක්කොම බැලුවා දැන් යන්න යනකොට ආයි බලන්න ඕනේ නේද ඒකයි බලන්න එයාලා බලාපොරොත්තු වෙන අපේ ඔබ්සර්වේෂන් එක එෆෙක්ටිව් ඔබ්සර්වේෂන් එකක්ද නෑ අපි රඟපානවද කියන්නේ රඟපානවද කියලා බලන්නේ එහෙමද කියන්නේ ඔව් අපි ඇක්ට් කරනවද කියලා තමයි බලන්නේ ඒකයි බලන්නේ අපි හොඳට බලා ගන්න ඕනේ ඉතින් වාහනේ නේද කියලා මේක් ෂුවර් කරලායි යන්න ඕනේ ඒක හොයාගන්නයි එයාලා මෙතන ස්ටොප් කරන්නේ මේ වගේ තැන් වෙන මෙහෙම සයිඩ් පාරක් තියෙනවනම් හොඳ ෆයිනල් චෙක් එක කරනවද කියලා බලන්න තමයි කියන්නේ ඒකයි ඔයාලගෙන් මෙතන බලාපොරොත්තු වෙන්නේ okay when you ready drive on safely ඒ වගේ තැනක pull up on the left කරනවා ඒක එක හේතුවක් තව එකක් කියන්න අනිත් සැරේ pull up on the left කරනවා නෑ ගන්න අපි ෆයිනල් චෙක් අපිට අර දුරින් එනවා පේනවා මේ ළඟෙන් පටස් ගාලා එන එක පේන්නේ නේද ඒ හින්දා ෆයිනල් චෙක් කරලා තමයි යන්න ඕනේ නේද අනේ අපි කතා කරන්නේ ස්පීඩ් ලිමිට් එක අපිට කරන්නේ අපි ඇස්පීඩ් ස්පීඩ් ලිමිට් එක නෑනේ මේ අකිල 30 අමතර අනිත් ස්පීඩ් ලිමිට් ඔක්කොම දානවා ඒ පොඩි වෙනස් 30 ළඟෙන් දානවා අනිත් 40 නම් දුරින් නේද දාන්නේ දැන් අපි ඉන්නේ 30 ස්පීඩ් ලිමිට් එකේ ඔන්න අනිත් වෙනස බලා ගන්න අන්න දෙපැත්තම දාලා තියෙනවා 20 ස්පීඩ් ලිමිට් කියලා එතකොට අපි මෙතන ඉඳන් 20 කරගන්නවා මේ 40 නම් ඕකෙන් පස්සේ තමයි ස්පීඩ් එක වැඩි කරන්නේ වැඩි එක වේලාස ඊට පස්සේ වැඩි කරන්නේ අඩු එක අපි වේලාසෙන් අඩු කරගන්නවා නේද වර්ධනේ යුස්ෆුල් වගේ තියෙනවද මම ටොක් කරන එක ඒක මතක් කරගෙන යන්න වගේ නේද ටෙස්ට් වෙලාවේ ඔයා හිතාගෙන යන්න නැත්නම් ඔයා වර්ධි පුරුදු අරන් තිබුණොත් ඒක ෆික්ස් කරගන්න මෙතනින් සැට්නෝම් එකේ ෆලෝ කරනවා very rare මේ පොඩ්ඩක් කොහොම ස්ටොප් කරගන්න දැන් යන්න ඔන්න ඔය වගේ එමර්ජන්සි වෙහිකල් එහෙම ආවොත් අපි සේෆ් නම් පොඩ්ඩක් ඔන්න ඔහොම ස්ටොප් කරගන්න නැත්නම් very slow කරගන්නවා එයාලා ගියායින් පස්සේ අපි නෝ we're going to follow the sign Birkenhead yeah දක්කනේ Birkenhead කොහෙද තියෙන්නේ after the 2 o'clock නේද ඔන්න ඕක එක සැට්නෝම් එක ෆලෝ කරනකොට සැට්නෝම් එක ක්ලියර්ලි කිව්වා go right on the roundabout take the third exit කියලා ඒ හින්දා අපි right lane එකට ආවා lane දෙකක් තියෙනවා right lane එකේ හිටියා අපේ right එකේ who coming the right කියලා බැලුවා ඔයා chance එකක් මිස් වුණා okay who coming the right කියලා බැලුවා ඔන්න clear දාගත්තා අපි කෙලින්ම දාගන්නවා right lane එකට roundabout එක ඇතුලේ තියෙන ඇතුල් lane එකට එළියෙන් ඉන්නවා පළවෙනි exit එක මේ yellow post එකත් එක්ක ඉවරයි දෙවෙනි exit එක මේ yellow post එකත් එක්ක ඉවරයි signal එක change කරා ඔහොම බැලුවා හොඳට අල කරන්න එළියටම ආන්න හරි which is correct perfect දැන් යනවා අපි එන්නේ speed limit එක මොකද්ද මෙයා 20 නේද 20ද 20 තාම 20 නේද තාම 20 අතන බලන්න දැන් 30 කියලා දාලා තියෙනවා අපේ පොසිෂන් left එකේ තියෙනවනේ left ගින්නේ ඒ වෙලාවටම මේ ස්ටේෂන් විපාක් මේකේ තියෙනව නේද ඒ වගේ නම් ඩෝ ගැප් එකක් දීලා යන්න ඕනේ අන්න 30 තියෙන්නේ අපි තාම 20 ඉතින් තමයි වැඩි කරන්නේ අන්න සෙන්ටර් මිරර් එක බැලුවා පොඩ්ඩක් රයිට් මිරර් එකත් බැලුවා ඊට පස්සේ ස්පීඩ් අප් කරා පිටිපස්සේ නයි කොහොමද කියලා බැලුවා අර ඕවර්ටේක් කරන්න ඉන්න ඕනේ අපි ස්ලෝ යනවා කියලා ඕවර්ටේක් කරන්නේ නේද ඒක රයිට් මිරර් එකත් බැලුවා නෝ සේෆ් කියලා අපි ගෑස් එක දුන්න යනවා ගෑස් කියන්නේ ඇක්සිලරේටර් එක දුන්න යනවා නේද මෙතන දාලා තියෙනවා මේ ස්කූල් කියලා ස්කූල් කිඩ්ස් ක්‍රොස් කරයි කියලා දාලා තියෙනවා ඒවට මොනවත් නෑ ඒක ඇඩ්වර්සරි එකක් අපි යනවා නේද අපි ඔහොමම යනවා මම දැන් මේ ලෙසන් එකෙන් කියාගෙන යන්නේ සයින් ෆලෝ කරන එකත් අනිත් එක සැට්නෝම් එක ෆලෝ කරන එකයි දෙකම එකට කියාගෙන යන්නේ සැට්නෝම් එක නම් කොහොම නම් කියයි කියලා සැට්නෝම් එක කියනවා ඕක අහගන්න පුළුවන් මේ සයින් බෝඩ් ෆලෝ කරනවා නම් කොහොමද කියලා ඒක මම කියාගෙන යන්නේ ඔයාලට මොන හරි ගැටලු මොන හරි පොඩි ඩවුට් එකක් හරි ආවොත් කියන්න මතක තියාගන්න ඕන ස්පීඩ් ලිමිට් එක අපි දන්නවා දැන් ඒ කොහොමද හොයාගන්නේ කියලා අනිත් එක මේ
following distance එක very careful මේ talk through lesson එක ඉවරුනාම ඔහොම test එකට යන්නේ නේද එහෙනම් මොන හරි ඕනනම් අහගන්න ඔහොමම යනවා මෙතන මෙන් පාටෙන් දාලා තියෙනවා left side එකේ ලොකු cycle lane එකක් තියෙනවා කියලා ඒ හින්දා අපි right එකට යන්න වෙයි කියලා පොළවෙත් ගහලා තියෙනවා මෙහෙම කියලා එතකොට center mirror right mirror එක right signal එක දැම්මා right එක බැලුවා අන්න හරි shape නේද අපිට already information දෙකක් ආවා දිගට වාහන ඉන්නවා අපි හොඳ ගැප් එක තියා ඉන්න ඕන ටාවුන් එක දැම්ම ප්ලෑන් කරගත්තා following distance එක පොඩ්ඩක් වැඩි කරගන්න ඕන තෙතයි නේද පාර ඔන්න ස්පීඩ් ලිමිට් එක චේන්ජ් කරා 40 කියලා හොඳටම දාලා තියෙනවා very good ළඟට යන්න මම හිතනවා traffic light red වෙන්න ඇති නේද දැන් තමයි green වුණේ අන්තිම road work කියලා දාලා තියෙනවා අපේ right side එක narrow වෙයි කියලා දාලා තියෙනවා එච්චර narrow වෙයිද බලමුකෝ මොනවද කියන්නේ පොඩියට ලාවට පොඩ්ඩක් දැන් එහෙමනේ දාලා තියෙන්නේ slide ඒක left එක පොඩ්ඩක් බැලුවා අන්න එහෙම දාගත්තා එච්චරයි left එක පොඩ්ඩක් move වෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ලාවට බැලුවා signal දාන්න ඕනද කියලා බැලුවා දාන්න ඕන කමක් නැහැ ඔක්කොම දන්නවා ඒක නේද full clearly ඔක්කොම සමහර වැරදිලා එනවනේ ඒක අපි බලන්නේ ලොකු සයිකල් එකක් නේද භාගයක් සයිකල්ස් වලට දීලා මේ ෆිසිකලි ඩිවයිඩ් කරලා තියෙනවා නේද ඒකට අපි දැන් යන්නේ බර්කින් හෙඩ් බලාගෙන නේද බර්කින් හෙඩ් දක්වා දිනනවා ස්පීඩ් ලිමිට් එක මතක නේද repeat කරනවා 40 නම් නමුත් දුරින් repeat කරන්නේ අපිට මෙතන එනකොට කියනවා මෙයා මේ මොන sign එකද follow කරන්න ඕන කියලා මේ මෙතන කියනවා ගොඩක් වෙලාවට කියන්නේ policy කියලා කියනවා policy sign එක follow කරන්න කියලා කියනවා policy කරෝ කියන්නේ පළවෙනි exit එක policy තමයි නේද එහෙනම් Sakno follow කරනවා නම් කියනවා cross the roundabout take the first exit එතකොට අපි diagram එක බලන්න right කියලා කිව්වද නෑනේ left එකේ ඉන්නවා අන්න හරියට මෙතනත් එක්ක cycle lane එක ඉවරයි මෙර බැලුවා කවුරුත් නෑ signal එක දාගත්තා roundabout එකේ left එක ගන්නවා නම් first exit එකනේ left එක තියෙන්නේ නේද මේ diagram එක විදියට මුලින්ම මෙතන ගම්ම roundabout එකේ කටේ ගම්ම signal එක දාගෙන යන්න පුළුවන් කොහොම කරලා රවුන්ඩ් බෝට් එකේ රයිට් එකේ නයිට තමයි මේ රවුන්ඩ් බෝට් එකේ ප්‍රයොරිටි තියෙන්නේ අපි පොඩ්ඩක් ඉස්සරහින් බලන්න පුළුවන් බලාගත්තා හරි ඔය ඇතුලෙන් එනයි අනිවාර්යෙන් එනවා ඉවරයි නේද ඕකේ ෂේ there you go ඔය ඇතුලේ ඒක කැන්සල් කරගන්න නේද speed limit එක ආයි remain කරා okay මේක ගොඩක් වෙලාවට සක්නෝ එක follow කරන්නේ මම නිකන් දාගත්තා දැන් ඔතන දැන් අපි follow කරේ policy නේද දැන් කියනවා could you follow the sign all dogs ඔන්න බලන්න සුදු පාට බෝඩ් එකේ කොළ පාටෙන් highlight කරලා දාලා තියෙනවා all dogs මොන පැත්තේ තියෙන්නේ first exit second exit third exit නේද ඔන්න mirror සික්ලක දාගත්තා ඊට අල කරගත්තා අන්න හරි රයිට් එකට ආවා අයි කියන්නේ roundabout එකේ all dogs තියෙන්නේ after the 12 o'clock right side එකේ 3 o'clock වගේ නේද ඒ හින්දා ඒ පැත්තට ආවා right එකට ඔන්න speed limit එක දැම්මා national speed limit මෙතන අපි right එක බලන්න ඕන මේ roundabout එක control කරන්නේ traffic light එකේ හින්දා ආවා third exit හින්දා 1 2 3 third එකටම ආවා third එකේ ඉඳගත්තා මෙතන signal දාන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නෑ පළවෙනි exit එක ඉවර වුණාම ওই bridge එක පහුවුනේ ගමන්ම අපි දෙවෙනි lane එකේ ඉන්නේ lane දෙකයි නේ තියෙන්නේ එහෙනම් අපි left එකේ ඉන්නේ ඔන්න ඔහොම ආවා traffic light red ඌව වරදන් දෙපා ඔන්න බලන්න දැන් ඔතන lane කීයක් තියෙනවද මෙයා අර සුදු පාට බෝඩ් එක ගහගෙන තුනයි තියෙන්නේ අපි කොහෙද ඉන්න ඕන දෙවෙනි lane එකේ අපි හිතුවේ තුන්වෙනි එකේ පළවෙනි exit එක ඉවර වුණාම දෙවෙනි එකට ආවා දෙවෙනි එක ඉවර වුණාම පළවෙනි එකට මෙනවා
3 2 1 පළවෙනි එක්සිට් ඉවර ස්පයිරල් එකක් වගේ. පළවෙනි එක්සිට් එක ඉවර වුණාම තර්ඩ් ලේන් එක කියන සෙකන්ඩ් ලේන් එකට ආවා. සෙකන්ඩ් එක්සිට් සිග්නල් ඕනේ. සිග්නල් ඕනේ යන්න. දැන් මෙතන දෙකයි තියෙන්නේ. දෙකෙන්ම මේ ලයින් එක අයිනින් මොන හෝම්ම ඇවිල්ලා මේක ලේන් එකක් ඉපදෙනව නේද? ඒක ඇතුළට යන්නේ නැතුව මේ මෙතන ඉන්නේ. මේකේ ඉන්නේ. අන්න හෝම්ම ඉන්නවා. මේක නේද දෙවෙනි එක්සිට් එක. යන්න. දෙවෙනි එක්සිට් එක ඉවර වුණාම සිග්නල් එක ලෙෆ්ට් එකට දාගත්තා. දැම්මත් එක නැතත් එක ඔන්න දාගත්තා. අන්න හරි ඔහොමම ආවා. ඕක වැදගත් එකක්. අනිත් එක ඔහොමම ඇවිල්ලා මෙතන බලන්න මේ සුදු කාර් එක අපේ view එක ඩිස්ටර්බ් කරනවා. කරන්න දෙයක් නැහැ. ඉස්සරහට වහන්න තියෙන්න පුළුවන්. ඔන්න ඔතනින් දැන් ඔතන ලේන් 3ක් තියෙනවා. ඔයා මෙහෙම එව්වගෙන ගන්න අපි එක්සිට් එක ගන්න වෙන තුන්වෙනි එක්සිට්. ඔහෙන්න යන්න කර්බ් එක දක්වා. මෙන්න මෙහෙම. කර්බ් එක ළඟටම යන්න. ගියාම ඔය ඇති. දැන් යන්න. ඕකේ නේද? කර්බ් එක ළඟටම එන්න. ඔහෙන්න බෝන් ගාලා දාන්න. අතන 60 කියලා ගන්න. දැන් මෙතන 50 ස්පීඩ් ලිමිට් එක නේද? ස්පීඩ් එක ප්‍රෝග්‍රස් කරන්න අපිට ඔන්න බලන්න ඩ්‍රයිඇන්ගල් එකේ වෝනින් සයින් එකක් දාලා තියෙනවා. ලොකු පාරේ අපි ජොයින් වෙන්න යන්නේ කියලා. සයිඩ් පාරේ ජොයින් වෙන්න යන්නේ කියලා. එතකොට ඔයා රයිට් සිග්නල් එක දාගන්න. දැන් ජොයින් වෙන්න යාලා වේලාසෙන් කියවනේ you go to the right, yeah, use the right lane. For example, use the right lane. mirror signal අන්න හරි අන්න ආවා. අපි මේක් ෂුවර් කරගන්න අයියේ අකින්නේ කිව්වනම් මේක බෝට් එක දුරන්නේ තියෙන්නේ. මෙතන මෙතන අපි ලේන් එක චේන්ජ් කරගන්න බෑ. ඒ හින්දා යා කිව්වේ. ඔන්න ඕල් ඩොක් පාර දෙකට බෙදලා රයිට් සයිඩ් එකේ තමයි ඕල් ඩොක් තියෙන්නේ කියලා හරියට දාලා තියෙන්නේ. ඉතින් ඔන්න කොහොමද ස්පීඩ් එක ප්‍රෝග්‍රස් කරන්න ඕල් ඩොක් කියලා රෝඩ් එකේ පාරෙන් දාලා තියෙනවා. ඔන්න කොහොම යන්න. අන්න අපි බෙදලා යනවා. ඔතන එක්සැම්පල් එක කියනවා use the right lane කියලා කොහොම හරි. 40 road එක අතන national speed limit ඊට පස්සේ 50 ඊට පස්සේ දැන් 40 නේද? ඔය කියන්නේ චාවුන් කියලා පොඩ්ඩක් ෂාප් එකක් කියලා කියන්නේ. අන්න සක්නික තබ්බාගෙන එන්නේ වට කෙටි වෙලාවක් නේ තියෙන්නේ ටෙස්ට් කරන්න එහෙම. on 400 yard එකට ලේන් එක චේන්ජ් කරගන්න ඕන. කටෙන් කියනවා නම් could you follow the sign Freeport please? සිග්නල් එක දාන්න. දාන්න සිග්නල් එක. බලාගෙන ඉන්නේ. You too late. No. යනවාද? යන්න කියන්නේ. ඒ කියනවා සිග්නල් එක දැන් මේක late. 30 speed limit. හරි පළවෙනි එක්සිට් එක ඉස්සරහම තියෙන දෙවෙනි එක්සිට් එක මේ yellow post එක ඉරුණේ ගම්ම mirror සිග්නල් එක දැම්ම හොඳට left එකට මැල කරගත්තා තව ලින්ද left එකට තව ලින්ද left එකට මට notice වුණා අකිල මේ satnav follow කරනකොට satnav එකෙන් කියනවා 400 yards turn right කියලා කිව්ව නේද round about එකේ එනවද round about එක 400 yard එකකින් එනවල 400 yard එකකින් එන round about එකේ ඔය right ගන්න 400 yards ආවනම් ඔය එතන lane දෙකක් තිබුණා නම් අනිවාර්යෙන් right lane එකට වේලාසෙම යන්න ඕන වේලාසෙම යනවා 500 yard එනකොටම සිග්නල් එක දාලා ඉන්න lane දෙකක් තිබුණා නම් අපි left lane එකට කොහොමද drive කරන්නේ right lane එක මුවන මෙර සිග්නල් එක දාලා ඉන්න සිග්නල් එක දාලා ඉන්න යාව අර උඩ දුන්නා දෙසරේ දුන්නා ඔව් අර හෝන් ගහුවනේ අපේ පිටපස්සේ එයා හෝන් ගහන්න දුමුණා කමන්නේ එයා රියලයිස් කරේ නැහැ ස්පීඩ් ලිමිට් 30 කියලා අපේ ස්පීඩ් ලිමිට් 29 තිබුණා දැන් follow the sign Birkenhead කොහොමද තියෙන්නේ හරියට ඔටෝසිය 12 කලක් වගේ පේනවනේ සෙකන්ඩ් එක්සිට් එක අන්න හරි අපිට තියෙන එක්සිට් වලට ලෙෆ්ට් එකට යන්න පුළුවන් රයිට් එකට යන්න පුළුවන් මෙතන එකයි තියෙන නොහොම ෂේප් එකෙන් ගියා පළවෙනි එක ඉවරුණා සිග්නල් එක දැම්මා පොඩ්ඩක් රයිට් සයිඩ් එක පොඩ්ඩක් ලාවට බැලුවා කවුරු හරි කඩාගෙන ඉනවා ඒකත් බැලුවා සේෆ්ටි විදියට ඔන්න දාගත්තා ගියා ඕකේ ෂේප් නේද ඔයාට ලේන් චේන්ජ් කරන්න ඕන නම් මේ අකිල බේලාසෙන් සිග්නල් එක දාන්න අපි මොනවාරි කරන්න බේලාසෙන් යාට කියන්න ඕන අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා අද ට්‍රැෆික් යූසර්ස් වලට කියන්න ඕන කිව්වනම් තමයි දන්නේ ඕකේ
gonna follow the sign Cloton. Cloton තියෙනව නේද? Okay. right එකේ තියෙන්නේ. සට්නෝව එකේ කිව්ව right කියලා. ඒක ලේන් දෙකක් තිබුණා. අපි right lane එකට ආවා. මෙර සිග්නල් එක දාලා ඔන්න ආව traffic light එක green. නමුත් filter lane එක filter arrow එක ආවේ නෑ නේද? ඔන්න ඔහොම යන්න මැදට යන්න. අන්න එහෙම එන්න. මෙන්න මෙහෙම එන්න. මෙතන ඇවිල්ලා අපි ඉඳ ගන්නවා. අර බෝට් එකේ බලන්න ක්ලෝටන් එක කොහෙද තියෙන්නේ කියලා. arrow එක ආව නේද? නමුත් අපිට යන්න බෑ නේද උතනින්? දාගන්න පොඩ්ඩක් දාගන්න කරන්න දෙයක් නැහැ. දාගන්න. අන්න ක්ලෝටන් මෙහෙන් left එකේ තියෙන්නේ. Turn left, Tolwash Road. ක්ලෝටන් එකට හොම්ම ආවා. ඔන්න ස්පීඩ් ලිමිට් එක චේන්ජ් කරගත්තා. දැන් කෙටි වෙලාවකට මොනවද ස්පීඩ් ලිමිට් එක? 20 ඕනේද 20. මේ මම පොඩ්ඩක් රයිට් එකේ පොඩ්ඩක් කතා කරන්නේ මම ඔය ස්ටේජ් එක පොඩ්ඩක් ඇල්ලුවා නේද? අයි කියන්නේ ඔතන රයිට් එකට යන්නේ අර ලෑම්ප් අර මේ ට්‍රැෆික් ලයිට් එකේ ලෑම්ප් කීයක් තිබුණද අර අහුදී? and green arrow ලෑම්ප් හතරක් තිබුණා නේද? ලෑම්ප් හතරක් නැත්තම් රයිට් එකට යන්න කියලා එක ලේන් එකක්. රයිට් එකට විතරක් යන්න කියලා ලේන් එකක් තිබුණා නේද? පොළේ බැලුවද? ඔයා හිටියේ ලේන් එකේ. තිබුණා නේද? filter lane එකක් තිබුණානේ. පොළේ B3 කියලා only right කියලා. Okay. Pull up on the left please. hand brake දාගන්න පොඩ්ඩක්. ඕනෙ පොඩ්ඩක් brake එක කකුල ගන්න. brake එකයි කකුල ගන්න ඕන නම් අපි පාක් කරමු. මේක දැම්මා neutral කරා. hand brake ඇද්දා. neutral එකේ තියෙන්නේ. press කිරි වෙන්නේ. හරි. එතකොට brake එකෙන් අයි කකුල ගන්න ඕන කියලා කියන්නේ නම් අපි brake එක press කරාගෙන හිටියා නම් මොනවද වෙන්නේ නැහැ නේ safety නේද? එහෙමද? okay. මේ show me question එකෙන් අහනවා question එකක් මම example විදියට අහන්නේ how you gonna check your brake light working? I'm gonna go to use help of someone and press the lights and press the light the press the brake press the brake එතකොට brake light එක පේනවා නේද? which is correct answer. ඔයා brake light එක ඔබාගෙන හිටියා නම් පිටිපස්සේ නැයිට ඔයාගේ brake light එක පේනවා. එතකොට යාලා හිතනවා ඔයා move වෙයිද නැද්ද? ඒක confusion එකක් ඇති කරනවා නේද? ඒ හින්දායි ඔයා park කරා නම් brake එකෙන් කකුල ගන්න. hand brake එක දාලා කකුල ගන්න. එතකොට යාලට confusion නැහැ. මේ අකිල පාක් කරලා තියෙන්නේ කියලා යාලා එහෙම කියලා මේ ෂේප් එකකින් යනවා. මිස්ලීඩ් කරන්න එකක්. ඒකයි මම කිව්වේ කකුල ගන්න කියලා. මම අර ටර්න් රයිට් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එතන පොඩ්ඩක් ඔයාලට පැහැදිලි නෑ වගේ මට හිතුණා. මේ ඇයි මම ළඟින්ම හැරෙන්න කිව්වේ අර ජංක්ෂන් එකේ? එහා පැත්තෙනුත් වාහන එනවා. එතකොට එහෙන් එනයි ඔයාට ඉස්සරහින් එන්නේ. ඔයා යන්නේ යාලට ඉස්සර මූණ බැලුවා වගේ තමයි යන්නේ වාහන දෙක මූණ බැලුවා වගේ. ඒක කොහොමද ඩිසයිඩ් කරන්නේ? කොහොමද අපි මුඩක් වෙලාවට අපි කොහොම කෙලවරට ගිහිල්ලා නේද හරවන්නේ? නේද? හොඳට එතනම ගිහිල්ලා නේද හරවන්නේ? අර කෙලවරටම ගිහිල්ලා මෙහෙම 90 ඩිග්‍රී වගේ නේද හරවන්නේ? දැන් මේකේ විතරක්යි මෙහෙම කරේ. ලේන් දෙකක්. ඕකේ ඒක කොහොමනම් මේ අකිල හොයාගන්නේ ওই වගේ ජංක්ෂන් වැඩිපුර තියෙන නෝර් ස්ක්‍රීන් වල. ඒක කොහොමනම් හොයාගන්නේ අර traffic light එක තියෙනව නේද? ඒ traffic light කණුවේ red පත්තු වෙන්න lamp එකක් තියෙනවා. amber පත්තු වෙන්න lamp එකක් තියෙනවා. green වලට lamp එකක් තියෙනවා. ඒක lamp තුනයි නේද? සමහර junction වල තියෙනවා හතරක් lamp. මෙතන lamp කීයක් තිබුණද? හතරක් තිබුණා. ওই lamp හතරක් තියෙන හන්දි වල අපි ළඟින්ම හැරෙනවා. එකක්. අනිත් එක සමහර හන්දි වල lamp හතරක් නෑ තුනයිනේ තියෙන්නේ. ඒත් right එකට යන්න කියලා විතරක් පොළවේ ඊතලේ දාලා තියෙනවා right එක යනයි මේ ලේන් එකට එන්න කියලා. ඒකට කියන්නේ filter lane එක කියලා. ඔන්න filter lane එක තියෙන තැන් වල ඔයා ළඟින්ම හැරෙන්න ඕන. අර lamp හතරක් තිබුණොත් නැත්තම් right එකට විතරක් කියලා lane එකක් තිබුණොත් ওই දෙකෙන් එකක් තිබුණත් ඔයා ළඟින්ම හැරෙන්න ඕන. හරි.
එකක් තිබුණොත් හැර දෙකම තිබුණොත් හැරෙන්න. මෙතන මොනවද තිබුණේ මේ හන්දියේ? ලෑම් 4ක් තිබුණා. ෆිල්ටර් ලේන් එකකුත් තිබුණද? තිබුණා නේද? පොළවේ ගහලා තිබ්බ නේද? රයිට් ඔන්ලි කියලා. ඒ හින්දානේ අපි රයිට් එකට ආවේ නේද? අන්න හරි. ඕකේද? පැහැදිලිද? ඒකයි ළඟින් හැරෙන්න කිව්වේ. Okay, when you ready, drive on safety. වැඩිපුර ටීට් කරලා සේප්ටින් දාගෙන යනවා. නමුත් ඔයාට ඔක පොඩ්ඩක් මතු වුණා නේද මේක අයිඩි එක කියන්නේ කියලා ගැටලුවක් වගේ ආව නේද? ඒකයි මම ඔච්චර පැහැදිලි කරේ. ඔන්න 20 කිව්වම රිපීට් කරාගෙන යනවා නේද? After 200 yards, turn right, A5027, Upton Road. ඔන්න ඔය වගේ 400 යාර්ඩ් වලින් කිව්වම අපි රයිට් ලේන් එකට රයිට් එකට ලේන් එකක් නැහැ ලේන් එකයිනේ තියෙන්නේ නේද? දැන් මෙතන පස්සේ තමයි මුලට තියෙනවා ලේන් දෙකක් බෙදෙනවා කියලා නේද? අපිට සිග්නල් මොනවත් නැහැ. ඔන් රයිට් එකෙන් මොකම ආවා? ෂේප් එකකින් ආවා. සිග්නල් දාන්න හිතනකොට ස්පීඩ් ලිමිට් එක හිතාගත්තා. මම මේ වගේ තියෙනවා නේද? මෙව්ව වලට තමයි කියන්නේ ෆිල්ටර් ලේන් කියලා. ෆිල්ටර් ඇරෝ එකක් තියෙනවද? එහෙනම් කොහොමද හැරෙන්නේ? ළඟින් අන්න හරි. well done. දැන් තේරෙනව නේද? අන්න හරි. ඔය ෆිල්ටර් ලේන් එක ඔපරේට් වෙනකොට ඉස්සරහින් නෑ එන්නේ නෑ. ෂුවර් නේද? තේරුණානේ අර. ඉස්සරහට සයිකල් ලේන් එකක් තියෙනවා. මේ තෙත දවස් වල සමහර අය හිතනවා මං සිලෝනේ දුවන්න ඕනේ කියලා. එහෙම නෑ කිසිම හේතුවක් නෑ. මෙතන වතුරු ගඟ වතුරු තියෙන්නේ නෑනේ. නිකන් තෙත විලා පාර තියෙන එච්චරයි. ලොකු රිස්ක් එකක් නෑ. ඉහළ යන එකයි තියෙන්නේ. ෆොලෝවින් ඩිස්ටන්ස් එක පොඩ්ඩක් වැඩි කරා ගන්න ඕන. අයි කියන්නේ සමහර විට මොන හරි වැරදුනොත් අපිට බ්‍රේක් ගහුවම පොඩ්ඩක් ලිස්සලා යනවා නේද? ඒ හින්දා පොඩ්ඩක් දුරින් තියා ඉන්නවා. during the test වල අපේ මැනුවල් කාර් එක නේද? පොඩ්ඩක් ස්ටාර්ට් එක ඕෆ් වුණාට ෆේල් කරන්නේ නැහැ වෙන්නේ නැතුව බලා ගන්න. අනිත් එක හම්පෙල මේ අප්හිල් වල දුවනකොට පොඩ්ඩක් මේ පිටිපස්සට යන්න නැතුව පොඩ්ඩක් ක්ලච් එකෙන් කන්ට්‍රෝල් කරගන්න නේද? පිටිපස්සට යන එක ඩේන්ජරස් තමයි. ඒකට ෆේල් කරයි ගොඩක් ගියාම. අප්හිල් වල ඔන්න සබ්ටිටියුට් කියලා කියනවා. ඒ මොනවත් කමන්නේ. අපි පොලිටි දුවාගෙන. ඔන්න දැක්කම මේ ස්පීඩ් ලිමිට් දාලම නැහැ. අතන යන්න එක විතරයි. ඔන්න දැන් මෙතන ස්ලෝ කියලා දාලා තියෙනවා. එතකොට අපි හිතන්න ඕන අයි මේ ස්ලෝ කියලා දාලා තියෙන්නේ මොනවද කියලා. බෙන්ට් එකක් තියෙනවා. ඒ බෙන්ට් එක බ්ලයින්ඩ් වගේ පේනවා. ඉස්සරහින් ඉන්නවා පේන්නේ නැහැ. දැන් රයිට් ලේන් එකේ එන පැත්ත ලොරියක් පාක් කරලා තිබුණොත් එනයි. අපේ ලෝරිය කියන්නේ වෙයි. ඒ හින්දා පොඩ්ඩක් ස්ලෝ කරගෙන යන්න කියන්නේ. good view එක නැහැ කියලා. ඒ ඔහොම තිබුණා අපි 27 ගියාම හරි. ගිහිල්ලා good view එක යන කලින් ගිහිල්ලා view එක ආවද තාම නෑ නේද? තාම බෙන්ට් එකක් තමයි නේද? බෙන්ට් එකක් තමයි. මාර බෙන්ට් එක. ඔය කියන්නේ බෙන්ට් වංගුව නේද? රවුන්ඩ් බෝට් එකේ turning left first exit කියලා කිව්වේ. ඔන්න බලන්න මෙතන පාරක් තියෙනවනේ ඒ තව පාරක්. එතකොට සිග්නල් ඕෆ් කර. වැරදුන දැම්මම දාන්න. ඊට පස්සේ ඕෆ් කරගන්න කොහොමද දක්කනේ අපිට. Okay. ඔන්න කවුරුත් නෑ. There we go. මොකද ඔය නේද? first exit එක ඉන්නේ නේද? සිග්නල් දානවා. මෙතන දාවයින් පස්සේ ඕෆ් කරගන්න. එච්චරයි. ඔය ඩබල් සොලිඩ් ලයින් එකක් දාලා තියෙනවා. මම මේක ඉස්සෙල්ලා වීඩියෝ වලත් දාලා තියෙනවා. මේ ඩබල් සොලිඩ් ලයින් දාලා තිබ්බනම් ඕවර්ටේක් කරන්න බෑ. ඒ ඉරි දෙක අපි ක්‍රොස් කරන්න බෑ. දැන් මෙතන දාලා තියෙන්නේ අපේ පැත්ත විතරක් සොලිඩ් එක යාලගේ පැත්ත කඩේ නේද? ඒක එයාලා පොඩ්ඩක් අපේ පැත්තට ඉන්න පුළුවන් අපි කොහොමදත් යන්න බෑ. දැන් ඒගොල්ලොම යන්න බෑ. මේ වගේ වෙලාවේ සයික්ලිස්ට් කෙනෙක් ගියොත් කොහොමද ඩීල් කරන්නේ? ඒ සයික්ලිස්ට් 10 mile per hour වලට අඩුවෙන් ගියොත් අපි එයාව ඉස්සරහ වාහන මොනවත් නැත්නම් ඕවර්ටේක් කරගන්න පුළුවන්. නැත්නම් නැත්නම් එයාව ෆලෝ කරගෙන යන්න එකයි තියෙන්නේ නේද? එයා 10 mile per hour යන්නේ කියලා කොහොමද දන්නේ? එයාව ෆලෝ කරනකොට අපේ ස්පීඩ් මීටර් එකකින් පෙන්නනවා.
9 වගේ තිබුණා නම් ටක් ගාලා ඉස්සරහට කවුට් කරනවා. And take the second exit. ඔයාලා රයිට් කියලා කිව්වද? නෑ. මේක සීබ්‍රා ක්‍රොස් එක කවුරුත් නෑ. ක්‍රොස් තරවුන්ඩ් බොට් සෙකන්ඩ් එක්සිට්. ඒක අපි ලෙෆ්ට් එකේ තමයි ඉන්නේ. ඔන්න කෙලවරෙන් අපේ ආප්ප වෙල පිච් එක පැත්තෙන් යනවා. ඔන්න හෝමම ආවා. මේ යලෝ පෝස්ට් එක උනා සිග්නල් දැම්ම පොඩ්ඩක් රයිට් එක පොඩ්ඩක් බැලුවා. ඔන්න පොඩ්ඩක් දැම්මා. ඔන්න ඔහොම දාගත්තා. ඩුවල් කැරේජ් හෙඩ් කියලා දාලා තියෙනවා. හොඳට බලන්න ඊතල දෙකම කෙලින් යනවා කියලා නේ තියෙන්නේ. නොහොම ලෙෆ්ට් ලේන්. දැන් රයිට් ලේන් එකට ගියාම වරදි නෙමෙයි. ඊට පස්සේ එන්න එච්චරයි. ඒ වගේ ඩුවල් කැරේජ් වේ කියන්නේ. අකිල ඩුවල් කැරේජ් වේ ආවද? ඉස්සරහටද? මෙතන මොනවද? මේක ඩුවල් කැරේජ් වේද? ඒ කොහොමද දන්නේ? බෙන්කල්ලා තියෙනවා. ඕකේ යන පැත්තයි එන පැත්තයි two opposite direction එක opposite direction එක physically divide කරලා තියෙනවා. ඒකයි කිව්වේ. ඒකට මේ ලෙන්ද එක පැත්ත තමයි යන්නේ අපි නේද? අපේ ලාස්ට් මිනිට් තමයි යන්න උනේ. අපි ඔල්රෙඩි පාස් නේද අපේ සොලිඩ් ලයින් එක. ඒකට අපි ක්ලියර් කරලා එකයි. හොඳම එක ඇම්බ නම් ස්ටොප් කරන එක පිටිපස්ස කවුරුත් නැත්තම්. එමර්ජන්සි බ්‍රේක් එහෙම ගහන්න ඕන නම් සේෆ් නම් ස්ටොප් කරනවා. අපි ඒක කොහොමද හොයාගන්නේ ගොඩක් වෙලාවට අපි ඔතන ඇලර්ට් නෑ ඔය ට්‍රැෆික් ලයිට් දෙකේම. ට්‍රැෆික් ලයිට් එක ලොන් ටයිම් ග්‍රීන් නම් අපි හිතන්න ඕන චේන්ජ් වෙයි කියලා. නමුත් පෙරස්සියන් ක්‍රොස් එහෙම නෙමෙයි. මේක පෙරස්සියන් ක්‍රොස් නෙමෙයි. ඒක එහෙම නෙමෙයි. ඒක නම් කවුරු හරි ඔතන හිටගෙන හිටියොත් ඔයාලා ප්‍රෙස් කරලා නේ ඉන්නේ. ඒකත් ලොන් ටයිම් ග්‍රීන් කියලා හිතා ගන්න ඕන. මේ වි චේන්ජ් කියලා. ලේන් දෙකක් කෙලින් යන්න තියෙනවා. අපි කොහොමදත් ලෙෆ්ට් එකේ තමයි ඉන්නේ නේද? අද වල 11:48 ටෙස්ට්. මෙන්න මෙතන මොනවද මේ පොළවේ මොනවද දාලා තියෙන්නේ? දෙකම මේච් වෙනවා කියලා. ඒකට රයිට් එක පොඩ්ඩක් බලන්න කවුරුත් එනවද කියලා. වැරදිලා එනවනේ සමහර අය. එයාලා ආවයින් පස්සේ යාළුවට දන්නේ එයාලගේ ලේන් එක ලෙෆ්ට් එකත් එක්ක එකතු වෙනවා කියලා නේද? After 300 yards, go left on the roundabout and take the first exit, A551, Aaron Park Road. Then turn right. ඔන්න පෙඩස්ට්‍රියන් ක්‍රොස් එකක් තියෙනවා. කවුරු හරි හිටගෙන ඉන්නවද? නෑනේ. නෑ නේද? Go left on the roundabout and take the first exit, then turn right. අපි ලෙෆ්ට් එක මුලින්ම රවුන්ඩ් බෝට් එකේ කටේ ඉඳන්ම සිකල් එක දාගෙන යන්න පුළුවන්. අපි රවුන්ඩ් බෝට් එකට එන්න වෙන්න ඉස්සෙල්ලාම මොන පැත්තෙන් යන්නේ කියලා ඩිසයිඩ් කරගන්න ඕනේ. අපේ හිත හදා ගන්න ඕනේ. මේක මෙතන යන්න පුළුවන් නේද නේද? නෑ යන්න පුළුවන් මෙයා. Right. There we go. Well done. Metan pull up on the left kan? Nah, pergi hingga begini. Oh, yo. After 100 yards, turn right. Then you have reached Okay, abi ande destination sa. on your right. Yan do na. End of your independent driving. Turn right. Then you have reached your destination on your right. End of your independent driving. Tapi ada parking dekat dalam ni tu semua dia. Ha? Kalau itu pasti parking dia. Hari ni tu dia bela hari ni. Apa dah tu ada ni junction ke phone ni ada ni. Speaking meter mana ada? Kalau yang pasti tamai putih ni ada. At the traffic light turn right please. Merah situ ke dalam lane kiri tina di kira bawah. අන්න හරි. රයිට් එකට කියලා වෙනම ලේන් එකක් තියනවාද මේක? මේක තමයි ෆිල්ටර් ලේන් එක කියන්නේ. ওই ලෑම්ප් පෝස්ට් එකේ ගණන් කරන්න මේ අකිල ලයිට් කීයක් බල්බ් කීයක් තියනවද කියලා ලෑම්ප් කීයක් තියනවද කියලා. උඩින් රතු පාට එකයි. දෙවෙනිය ඇම්බර් එක. කීයක් තියනවද? හා?
එතකොට කොහොමද හැරෙන්නේ? ඌම්ම යන්න ඕනේ නැහැ. ළඟට මෙතන ඉඳලා මෙහෙම දාගන්න. හරි. දැන් මෙතන නම් එච්චර ලොකු ගැටලුවක් නැහැ කියන්නේ. එයාලට මෙහෙම රයිට් එකට යන්න ලේන් එකක් නැහැ. නේද? නමුත් මෙතන ළඟින් තමයි හැරෙන්නේ අපි. මේක ග්‍රීන් නම් අපි මේ ලයින් එක පහුවිලා මැද ඉඩ තිබුණා නම් වෙන වාහන නැත්තම් අපිට ඉඩ තිබුණා නම් අපේ කාර් එක පිට වෙනවා නම් ඔන්න ඇවිල්ලා ඔන්න ඔහොම ඉඳ ගන්න ඕන. ඔය yellow post එක තියෙනව නේද? post එකත් එක්ක අපේ side mirror එක match කරගෙන ඔන්න ඔහොම ඉඳ ගන්න ඕන. එච්චරයි. දැන් අපිට යන්න situation තුනක් තියෙනවා. මෙයාලා stop වෙන්න ඕන. නැත්තම් traffic light එක red වෙන්න ඕන. නැත්තම් traffic light එක මේ ඊතලෙ එන්න ඕන. තුනෙන් එකක් ආවත් අපි යනවා. රතු වුණත් යනවා, ඊතලේ ආවත් යනවා, එයාලා ස්ටොප් වුණත් යනවා. අන්න ඊතලේ ආවා නේද? ඔන්න දාගත්තා. තුනෙන් එකක් ආවත් අපි යනවා. නමුත් ග්‍රීන් නම් අපි අර අපේ සොලිඩ් ලයින් එක පහුවිලා ඉවිල්ලා ඉන්න ඕන. අපි ටෙස්ට් සෙන්ටර් එකට ගියේ නෑ. අපි ඔහොමම කෙලින් වෙනවා. පාකින් එකක් කරලා අපි ඔක ස්ටොප් කරගමු. කරලා ඔහොම ඊට පස්සේ ටෙස්ට් එක කරලා හරි වෙයි කියලා හිතනවා. අපි during the test වෙලාවේ manuals එකක් කරනවා නේද? පාකින් එකක් කරනවා, pull up on the right, reverse 2 කාලෙන් කරනවා, නැත්නම් forward bay park කරනවා, නැත්නම් reverse bay park කරනවා, නැත්නම් parallel park කරනවා. Next turn left please before the traffic light turning left. Get into the car park please. ඔන්න ස්පීඩ් ලිමිට් එක මෙතනත් එක්ක චේන්ජ් වුණා. ඊට පස්සේ ওই කාර් පාක් එක ඇතුළට ගිහිල්ලා එළියට එනකොට ස්පීඩ් ලිමිට් එක මතක තියාගන්න නේද? 30 කියලා. අන්න. ඊට පස්සේ අනිත් ස්පීඩ් ලිමිට් එක එන කලින්ම ඕක තමයි ස්පීඩ් ලිමිට් එක. මෙතෙන් ඩවුන් ඔයාට මොකද්ද පාසුම එක කරන්න? ඕවර්ද රිවර්ස්ද? එහෙනම් මට රිවර්ස් පාක් එකක් කරන්න. හරි ගියර් එක දැම්මා රිවර්ස් ගියර් එක select කරා පළවෙනි එක 360 degree හැරිලා බලුවා ඔක්කොම clear දැන් යන්න එක පැත්ත බලන්න ඉපා පොඩ්ඩක් stop කරන්න වාට ඒක බලාගෙන යන්න බෑ නේද ඒක stop කරන්න stop කරලා පළවෙනි again observation එක clear කරන්න හරි නේද දැන් යන්න දැන් ඔයා බල යන්න ඕනම පැත්තක බලගල යන්න දැන් ආයි පොඩ්ඩක් stop කරන්න ආයි observe නිතරම චේන්ජ් වෙනවා නේද? දැන් බල පාක් කරන්න. Oh yeah, well done. Okay, secure කරන්න. End of your test මම off කරන්න. මේ ඔයාට මගෙන් මොන හරි අහන්න තියෙනවද? ටෙස්ට් එකේ ඕකේ ෂේප් එහෙනම් මම එහෙනම් මේක මේ අපි දැන් ගත්ත රෙකෝඩින් එක දැන් ඔයාට දැන් ඕක යූස් වෙන්නේ රෙකෝඩින් එක ඔයාට ඔය ලෙසන් එක විතරයි යූස් වෙන්නේ ඔයාලගෙන් පස්සේ එන යූනියර්ස්ලට අනිත් ගණ්ඩ ඉන්න අයට මේක මේ උදව්වක් විදිහට යනවා මේක මම මේක එහෙනම් මගේ YouTube එකේ දාන්නම් ඔයාට කැමතිද? Thank you